hirugossip.lk පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඉලක්ක කර පිළියන්දලදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය 9 වෙනිදායි. ඉන් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඒ අසල සිටි එකම පවුලේ දරුවන් දෙදෙනෙකු සහ තවත් සිවිල් වැසියෙක් සිද්ධියෙන් තුවාල ලබා අරෝහල්ගත කෙරුණා. එම සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අලුත්ගම දර්ගා නගරයේදී ඊයේ දහවල් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් වයස අවුරුදු 34ක් වන සැකකරු අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවෙකු වන අතර 27 වන වියේ පසු වන සැකකරු අහුන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔවුන් අද කැස්බෑව වැඩබල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන අතර එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් දෙදෙනා ලබන 16 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර වෙඩිවැදීමෙන් තුවාල ලැබ කළුබෝවිල ශිෂ්‍යන් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි සංදීප රුක්ෂාන් ඊයේ නිවසට යලි පැමිණියා. තර්ස්ටන් විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ උසස් පෙළ හදාරන සංදීප 17 වන වියේ පසුවනවා. ඔහු පාසල් රග කණ්ඩායමේද සමාජිකයෙක්. පැට්‍රි සියරලත් අපච්චි එක්ක ඇවිල්ලා අටමාට විතර කඩෙන් බහිදි තමයි මේක උනේ. නංගි ඉස්සරහට දුවගෙන ආවා. නංගිලා අපච්චි බදාගන්න. ඒත් එක්ක මම පිටිපස්සට ගියා. පිටිපස්සට යද්දි නිකන් රචින්න පුපුරන වගේ සද්දයක් ආවා. ඒත් එක්ක මට කළු ගලක් ඇවිල්ලා බඩේ වැදුනා වගේ වුණා. ගිහලා මාව බිත්තියේ වැදුනා. ඒත් එක්කම නංගි බිමට වැටුණා. නංගිය උස්සන් ගියා කට්ටියම. බඩ බලන් ඉදිනේ හිල් වෙලා අත නිකන් පන නැතුව වගේ ගිහිල්ලා ලේ හොඳටම ගියා. මාව වැටුණා එකපාරට සීය නැතුව වගේ. කඩේ අයියා කෙනෙක් ඇවිල්ලා මාව උස්සන් ගියේ. වෛද්‍යවරුන් පවසන්නේ සංදීපගේ සිරුරට වෙඩි ප්‍රහාර 8ක් එල්ල වී ඇති බවයි. දැන් බඩේ තව උණ්ඩ දෙකක් තියෙනවා කියලා කියනවා. ඒ ගැන ඔක්කොම විස්තර සම්පූර්ණ මට හෙට විස්තරයක් කියනවා කියලා කිව්වා ඉස්පිතාලෙන්. ඒක බලලා තමයි ඉතින් දැන් මම තීරණය කරන්න ඕනේ ඉතින් මොනවා දෙයක් කරනවද කියලා. මගේ ව්‍යාපාර කටයුතු නතර වෙලා දැන් හරියට මාසයක් වෙනවා. මට රජයෙන් ලක්ෂ 10ක් දුන්නා. ඒක මට කොහෙත්ම ප්‍රමාණවත් දුන්නේ නැහැ. මං ගාව යම්කිසි මුදලක් ඉතුරු කරගෙන තිබුණා. ඒකයි සියලුම දේ දැන් වියදම් වෙලා මම අන්තිම අසරණත්වයටපත් වෙලා ඉන්නේ. සංදීප තරමක් සුවේ ලබා යලි නිවසට පැමිණියත් එදින සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි සංදීපගේ නැගණිය වූ සමාධි ඔහු එන විටත් මෙලොව හැර ගොස් තිබුණා. සමාධිගේ අවසන් කටයුතු සඳහාවත් සහභාගී වීමට සංදීපට අවස්ථාවක් ලැබුණේ නැහැ. මියගිය නැගණියට පින් පැමිණීමේ පුණ්‍ය කර්මයක් පිළියන්දල සිළුමිණි පිරිවෙන් විහාරස්ථානයේදී අද පැවැත්වුණේ සංදීපගේද සහභාගීත්වයෙන්. එයාට මේ වගේ තුවාලයක් ගතුනා නම් මාස 2-3ක් ඉඳලා හරි ඉස්පිරිතාලේ තියාගෙන ඉඳලා සනීප කරලා ගෙදර එක්කෙන්න තිබ්බනම් අපිට මේ බොමංග දර්ශනටියා මට දැන් ආයි රග ගන්න ආසයි. ඒත් යන්න විදියක් නැහැ. නංගිත් නැති වුණා. නංගි නැතුව මට ඉන්න බෑ. නංගි නැතුව මට කොමුණත් ඉන්න බෑ. hirugossip.lk